ආයිබෝවන් කම අපි උනාට කතා කරු අලුත් මාතෘකාවට යමු කියලා මම හිතන විදිහට අපිට අලුත් මාතෘකාවට යන්න බෑ මොකද දේශපාලන සම්බන්ධ ප්‍රශ්නයක්ම තමයි අපිට මේ පාරත් කතා කරන්න සිද්ධ වෙන්නේ සමහර විට ලංකාව හයිටි රාජ්‍ය බවට පත් වෙයිද ලංකාව හයිටි රාජ්‍ය බවට පත් වෙයිද කියන සම්පූර්ණ කතාව දැනගන්න අපිත් එක්කම එකතු වෙලා අපි කමල් දේශපාලනය ගැන කතා කරන්න නැහැ කියලා හිතාගෙන හිටියට අපිට ඒ වුණාට දේශපාලනය ගැනම තමයි කතා කරන්න වෙන්නේ මේ පාරත් මේ අපි හයිටි රාජ්‍ය ගැන අපි මුලින්ම කිව්වේ අපි කමල් හයිටි රාජ්‍යයට වෙච්ච දේ ගැන අපි කතා කරමු ඉස්සෙල්ලා හයිටිය කියන්නේ හොඳට තිබිච්ච රටක් ඇත්තටම සුවම්පෝෂිත රටක් ජනතාව හරියට හොඳට ජීවත් වෙච්ච විනයක් ඇතුව ජීවත් වෙච්ච රටක් තමයි හයිටි රාජ්‍ය කියන්නේ හොඳට තිබිච්ච රටක් එකපාරට වැටුණු තැන. ඔව් එකපාරට මේ කමල් ටික ටික තමයි වැටුනේ වැටුන්නේ නැහැ වැට්ටුවා. ඒ කියන්නේ රාජ්‍ය නෝන සංවිධානයක් රට ඇතුළට රිංගනවා. රිංගලා උන්ගේ උමනාවන් එපාකම් ඉෂ්ට කර ගැනීම තමයි උන් හයිටි රාජ්‍ය පාවිච්චි කරුවේ. මේ ඒකද අපි මුලින්ම පාවිච්චි කරුවේ හයිටි හිටපු දරුවන්ගේ අධ්‍යාපනයේට උන් කියන අධ්‍යාපනයට සංශෝධන ටිකක්. ඒක දැන් ප්‍රධාන වශයෙන් තමයි අධ්‍යාපනයේ පාසලට දරුවෙකුට යන්න පුළුවන්. තමන්ගේ පාසල් නිල ඇඳුම නැතුව ඕනෑම ඇඳුමකින් පාසලට යන්න පුළුවන්. හයිටි කියන්නේ හයිටියේ උගේ එක සංශෝධනයක්. ඉතින් මේකෙදි තව එනවා දැන් සාමාන්‍ය ගුරුවරයා සහ ළමයා අතර සම්බන්ධතා පවත්වන්න පුළුවන්. මට්ටමටම හයිටි රාජ්‍යයේ ළමයාව එතනට පළඹවන. ඊට අමතරව තියෙනවා දැන් අර මේ කාන්තාවන්ට මත්ද්‍රව්‍ය භාවිතා කරන දෙවිච්ච තහනම් පව ඉවත් කරනවා. ඔව් ඒක ඇවිල්ලා හයිටි රාජ්‍යයේ තිබිච්ච ඒගොල්ලන්ගේ තිබිච්ච මොකද්ද සංස්කෘතිය සම්බන්ධව ඒකත් උන් අයින් කරනවා. ඒතකොට මම කියන්නේ ඕනම කාන්තාවකට ඕන විදියකට මත්පැන් පාවිච්චි කිරීමේ අර තහනම ඉවත් කරනවා. ඊට පස්සේ තමයි දැන් මේ හයිටියේ එතකොට ඒගොල්ලන්ගේ තව කමල් තිබුණා. ඒගොල්ලෝ දැන් අපි සහල් නිෂ්පාදනයේ රටේ තිබුණා. කමල්ට කියන්න අවුරු කියන්නේ වසර 400ක කාලයක් ඒ රටින් පිට රටින් ආනයනය නොකරපු රටක්. නමුත් දැන් සියලුම බණ ඇමරිකාවෙන් තමයි ගොල්ලෝ වැඩිපුරම බාණ්ඩ දැන් ඒ රට ඇතුළට ගෙනියන්නේ ඇමරිකාවෙන් තමයි ගෙන්න ගන්නේ ආනයනය කරගන්නේ. කියන්නේ අපනයනය අඩුයි ආනයනය වැඩි. ඉන්නේ ඒ ටික තමයි හයිටියට උනේ. කියන්නේ හයිටි කියන්නේ දැන් ඇවිල්ලා ලෝකෙන් ගත්ත තින් ඇවිල්ලා කියන්නේ දූෂිතම රාජ්‍යයක්. හයිටි රාජ්‍ය කියන්නේ. ඊට අමතරව හයිටි රාජ්‍යයේ මම අහලා දෙනවා සාමාන්‍ය මැටි රොටි තමයි අනුභව කරන්නේ. කන්නේ ඒගොල්ලෝ. ඒක නිසා එතනට වැටලා තියෙනවා. ඔව් ඒකට හාල් ටිකක් කෑල්ලට දෙනවා නම් ඒ ගෑනු ඕනම මිනිස්සෙක් එක්ක ඉන්න සූදානම්. ඒ වගේ මේක තමයි තියෙන්නේ. ඕනේ කමල් දැන් මේමයි ගණිකා වෘත්තියක් බවට ඒකට පත් වෙනවනේ. ඇත්තම කතන්දරේ ඒකයි ගණිකා වෘත්තියක් බවට පත් වෙන ඒක තමයි උන්ගේ මූලික කියන්නේ. රට ඇතුළට රිංගපේ උන්ගේ මූලික අරමුණ වෙන්නේ ඒක. උන්ට වෙන රෙද්දක් නෙමෙයි උන්ට කරගන්න ඕනේ. උන්ට ඕනේ ඒ රට විනාශ කරන්න, ඒ රටේ සංස්කෘතිය විනාශ කරන්න, ඒ ජාතිය විනාශ කරන්න. අන්න ඒක තමයි උන්ගේ මූලික අරමුණ උනේ. ඒක නිසා තමයි මේ රටේ මූලිකවම උන් අර කියන්නේ කාන්තාවන්ට බීමත තහනම් කරපු එක ඉවත් කරලා ඊට පස්සේ ගණිකා වෘත්තිය රට ඇතුළට ගිහලා ඒ කියන්නේ ගණිකාවන් බවට කියන්නේ කාන්තාවන් පත් කිරීම තමයි උන්ගේ මූලික අරමුණ වෙන්නේ. ඉතින් ඒ අරමුණ හරියට කරගන්නවා උන්ගේ. ඔව් දැන් තොර ප්‍රියා මෙහෙම දෙයක් තියෙනවා දැන් මේ අපි තොරතුරු හොයාගෙන තියෙනවා තොරතුරු ඇතුව කතා කරන්න ඕනේ නැත්නම් ඊට වැඩි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මොකද මේකේ තියෙනවා පාසල් දරුවන්ට අනිවාර්ය කර තිබුණු නිල ඇඳුමද ඉවත් කළ අතර පාසල් යාම අනිවාර්ය නොවන බවට නීතිය වෙනස් කර තිබීය. වෙනස් කරලා තියෙනවා නීතිය. ඊට අමතරව දුම්වැඩි භාවිතය නව කලාවක් ලෙස නැත්නම් ට්‍රෙන්ඩ් එකක් බවට ප්‍රචලිත කළ වූ මත්ද්‍රව්‍ය හා දුම්වැටි මිල ගණන් විශාල වශයෙන් පහත හෙළනු ලැබීය. හරිද? ඊළඟට තමයි එන්නේ අර ගණිකා කතන්දරේට රට තුල ගණිකා නිවාස නීතිගත වූ අතර නව අධ්‍යාපනික ප්‍රතිසංස්කරණයේ නාමයෙන් දරුවන්ට දඩුවම් කිරීම තහනම් කිරීමට ලක් කිරීමට කටයුතු කරනු ලැබීය. නව නීති ගෙන ආවේය. ඊළඟ කාරණාව. වර්තමාන අප රජය කරන්නට සැරසෙන ලෙසින්ම හයිටියේ දරුවන්ට දඩුවම් කළ ගුරුවරුන් නීතිය හමුවට ගෙන ඒමට හැකිවන නීති පවා ඔවුන් නිර්මාණය කළ අතර ආර්ථිකය නගා සිටුවීමට හයිටිය තුළ කිසිසේත් කටයුතු කළේ නැත. එතකොට දැන් අපි එන්න ඕනේ ප්‍රධාන කාරණා මේක අපේ. ඇත්තටම කියන දරුවන්ට තියෙන ලොකුම ගැටලුවක් තමයි මොකද ඉස්සරහට මේ තියෙන නීතිගත කරොත් වෙන්නේ ගුරුවරයෙක් සාමන අපි අධ්‍යාපනය ලබන ගුරුවරයෙක් ළඟට යන්නේ
වැරද්දක් කරොත් ගුටි කන්නත් සූදානම්. ඔව්. අනිත් එක තමයි මම පොඩි ඉල්ලීමක් කරන මේක මේ රජය අපහසුතාවයටපත් කිරීමක් නෙමෙයි. මොකද අපි ඔවුන්ට කියනවා පොඩ්ඩක් අර දිසාපාමොක් ඇදුරුතුමාගේ කතාව, ජාතක කතාව අනේ චුට්ටක් බලන්නකෝ. බලලා පොඩි දේවල් කරගන්නකෝ බලන්නකෝ. සාමාන්‍යයෙන් රටේ නායකයෙක් හෝ රටේ පාලනය ගන්න පුළුවන් බෞද්ධ කෙනෙක්ට. මොකද එහෙම වුණාම තමයි රටේ නීතිය, සංස්කෘතිය ඒ සියල්ල රැකෙන්නේ. ඉතින් ඒ බෞද්ධ ආගමවත් එහෙම නැත්නම් ඒගොල්ලන් තියෙන ආගමවත් ඒ තියෙන දේවල් නොදැන කටයුතු කරන්න ගියාම ඒගොල්ලන්ට වෙන්නේ තියෙන සම්ප්‍රදාය පවා මෙතන පරිහරණයට ලක් වෙන්නේ. ඔව් අනිත් එක තමයි දැන් අපි ලංකාවටත් වෙනවා දැන් මේ මෑත ගේනවනේ නැවත නව සංශෝධනයක්. ඒ කියන්නේ අධ්‍යාපන සම්බන්ධව කියන්නේ දරුවන්ට දඬුවම් කියන්නේ මෙහෙමයි. අපිත් ඉන්නවා එතන. මොකද දරුවන්ට අමානුෂික විදියට දඬුවම් කරනවා නම් කවුරු හරි ඒක අපි කියන්නේ නෑ මේ ළමයෙකුට අමානුෂික විදියට දැන් එක තැන්වලදී කියනවා වෛද්‍යවරු කියනවා දරුවන් කියන්නේ ළමයි 3000ක් වගේ ඉන්න පාසලක ළමයෙක් ඉස්සරහට ගෙනල්ලා ඒ දරුවට දඬුවම් කරනවා කියන්නේ ඒක ඇත්තටම පට්ට අසාධාරණයි. ඒ වගේ විදුහල්පතිවරු පට්ට මෝඩයිනේ. මොකද අර ළමයාගේ අනාගතය කියන්නේ ළමයා පට්ට ලැජ්ජාවටපත් වෙනවා. මේගොල්ලන්ට ඇත්තටම ගුරු වෘත්තියේ කියන්නේ ඒ නාමයවත් උන්ට වටින්නේ නැහැ. මොකද එක දරුවෙක්ගේ අනාගතය කියන විනාශ කරන්නේ. ඒ කියන්නේ ගුරු වෘත්තියේ තියෙන වටිනාකම පළදුවට ලක් කරලා. ඔව් ඒක නිසා අපි කිසිම අවස්ථාවක් කියන්නේ නැහැ. ඒ වගේ වැරදි කරන අන්න ගේන්න මෙන්න මේ වගේ වැරදි කරන කටිය මෙන්න නියම වැඩක් තියන කරනවා නම් ආයි ජීවිතේට මේගොල්ලෝ වැරදි කරන අපි කියන විදුහල්පතිවරයෙක් වැරදි කරනවා නම් ඔව් විදුහල්පති තනතුරේ පහත එලන්න ඕනේ. අන්න ගේන නීති රීති විදුහල්පති තනතුරේ පහත එලලා මොම්ම ගේන්න ඕනේ නැවතත් අර පන්ති කාමරේ උගන්වන ගුරුවරයෙක් බවට පත් කරන්නේ. දැන් මේ ආපු නීතියත් එක්ක මේගොල්ලෝ දැන් 159 මේක අනුමත කරලා තියෙනවා. ඔව්. ඒතකොට ඒකත් එක්ක දරුවන්ට ගැහුවොත් මාසයක් හිරේ. ඔව්. හැබැයි අපේ ගුරුවරු අපිට ගහපු විදියට අපි පැමිණිලි කරා නම් ගුරුවරු වෙලාට එල්ලලා මාරලා. එල්ලලා කියන්නේ බුදුහාමේ මට මගේ පාසල් කාලේ මට මතක අපිට ගුරුවරු ගහපු විදියට අපි ගෙදරටවත් ගිහිල්ලා කියන්නේ. ගෙදරටකොත් ගෙදරින් උන්ට අපි ගෙදර කට්ටියත් අපිට අල්ලන් ගන්නවා. ඉතින් ඒ වගේ තත්ත්වයක් තිබ්බේ. නමුත් අපි කියන්නේ මේක අනේ අතිගරු ජනාධිපතිතුමනි මේ අපි මේ ඔබතුමාලා සිරුතාවයටපත් කිරීමටවත් කියන්නේ රජයේ බිඳ වැක්වීමටවත් නෙමෙයි අපි මේ කරන්නේ. අපි මේ කාරුණික ඉල්ලීමක් කරන්නේ අධ්‍යාපනයේ නව සංශෝධන ගේන්න. රටේ අනාගතයේ දකින්න දරුවන්ට අනාගතයේ කලෙලියක් කරන්න විසක අනාගතය අඳුරු කරන්න ඉඩ දෙන්න අපිට බෑ. අනිත් එක තමයි අපි මෙන්න මෙහෙම එකක් කියනවා. දැන් අපි මෙච්චර නීති රීති දාගෙන මේ නීති රීති රාමුවක් ඇතුලේ මේ පාසල තුල වෙනදී දැනට බලන්නකො පාසල ඇතුලේ සමහර ළමයි ඉන්නවා සමහර තැන්වල ඉන්නවා පාසල ඇතුලේ විලදාම් කරන මට්ටමකටපත් වෙලා තියෙනවා. එතකොට පාසල ඇතුලේ යම් කිසි අවස්ථාවල පාසලට එක එක මත්ද්‍රව්‍ය අරගෙන යනවා. ඒ කියන්නේ මේ මෙච්චර දේවල් තියෙද්දිත් මෙහෙම ගෙනියනවා නේද? දැන් ප්‍රිය මෙහෙමයි. දැන් මම මත්ද්‍රව්‍ය කතාවක් ගැන කතා කරා. එතකොට මේක දැන් සාක්ෂියත් එක්ක තියෙනවා. මේක හරියටම තියෙන්නේ ළමා දින උත්සවයට ගිය OIC ළමයි කුලි කාලා කියලා හොයාගෙන. හරිද? මේක වාර්තා වෙන්නේ මොනරාගලින් එහෙනම් 아무තු කතාවක්. එතකොට දැන් මේව ඉස්කෝලේට අරන් ගියාට පස්සේ දැන් අර ගුරුවරු ඇවිල්ලා බැනලා හරි මොකක් හරි වුණොත් එහෙම ගුරුවරයාට විරුද්ධව පැමිණිල්ලක් දාලා මෙහෙම මට මේව කරන්න ආවා බල කරන්න ආවා චෝදනා කරා මම අපහසුතාවයටපත් කරා මගේ චරිතයට හානියක් කරා කිව්වොත් එහෙම අර ඉතින් එහෙට වැඩක් නැහැ ඉතින් කතා කරලා. ඔව්. ඉතින් ඒක තමයි කියන්නේ මේක ඇත්තටම ඒකත් එක්කම තව මම අපි අමිතවරුන්ගේ නම් නොකිය කතා කරමු. ඒක අමිතවරයෙක් අර කියනවනේ අවුරුදු 16ට කියන්නේ 16 ඉඳන් සෙක්ස් කරන්න ඕනේ. ඒක තමයි කියන්නේ ඒක තමයි පන්න එක කියන මේ යා කිව්වේ. ඒ කියන්නේ මේ ළමයි ඔලු කනවා. ඔව් ඒක අපි කියන එතුමාට දුවෙක් හිටියනම් මම දන්නේ එතුමා දුවෙක් දින්නේ කියලා. එතුමාට දුවෙක් හිටියනම් එතුමා කියයිද අනේ දුවේ දැන් වාට අවුරුදු 16ව සෙක්ස් කරන්න අවුලක් නැහැ කියලා. අනේ එහෙම කියන්නේ නැහැ නේ. ඉතින් ඒක නිසා අවුරුදු 16 කළා මේක අපි කියන විවාහ වෙනවා කියලා. ඒ ළමයා කියන තාම ළමයයි ළමෙක් නේ. මේ වගේ දේවල් අනේ ජනාධිපතිතුමනි මේ වගේ දේවල් නම් රටේ කරන්න දෙන්න එපා. හේතුව තමයි අවුරුදු 16ක ළමෙක් අපි කියන දැන් ළමයි පොඩි ළමයි ඉන්නවනේ ළමයි හම්බෙච්ච අනේ කොහොමද අර ළමෙක්ව බලාගන්නේ කොහොමද අනේ අර ළමයා හුරතල් කරන්නේ කොහොමද යකෝ මෙන්න මේවටයි නීති රීති ගේන්න ඕනේ මෙන්න මේව තමයි රට ඇතුළේ කියන්නේ මේ අනම කියන ළමා කාලේ ළමයට විඳින්න දෙන්න ඕනේ මොකද ළමා කාලේ ළමයට නැතුණාට පස්සේ කියන්නේ වැඩිහිටියන්ගේ දේවල් ළමයි කරන්න ගත්තොත් ඇත්තටම ළමයට ළමා කාලයක් නැති වෙනවනේ දැන් මෙහෙම ප්‍රියතමවත් බෞද්ධ මාත් බෞද්ධ දෙන්නම් බෞද්ධ එතකොට අපි දන්න හොඳම ප්‍රසිද්ධ කාරණය තමයි කොසල් රජුරු දැකපු සීන 16 සීන 16 මව පැටියකින් කිරි බොනවා. ඊට පස්සේ 16 වෙනි දවසේ 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 16 වෙනි ද
එන්නේ මම හිතන්නේ ඒ කාලේ තමයි මම හිතන්නේ යන්නේ ඒක තමයි පටන් ගන්න ඒක තමයි. ඉතින් ඒක නිසා අපි කියන්නේ මේක ඇත්තටම ඔබතුමාව මේ රටේ ජනතාව විදිහට අපි බලයට ගිහින් වෙන හේතුවක් නෙමෙයි. මොකද මේ වගේ දේවල් අපි හීනකින්වත් අපි නම් හිතුවේ නෑ ඇත්තටම. හිතුනේ ඉතින් අර දැන් වෙලා තියෙන්නේ චක්‍රලේඛයක් ඉල්ලුවට චක්‍රලේඛයක් මම දැන් තාම මේ වෙලා නෑ දරුවන්ගේ තියෙන ප්‍රශ්න ගැන කතා කරන්න. ඒකට සාමාන්‍ය හිතන්නකෝ ගුරුවරයෙක් දකින්නවා ශිෂ්‍ය හෝ ශිෂ්‍යාවක් මෙන්න මෙහෙම බදාගෙන ඉන්නවා. හරිද? ඒතර ගුරුවරයා කොහොමද ඒතර අවවාදය දුන්නොත් දැන් දෙන්න බෑ. ඒක තමයි. දැන් ගුරුවරයාට විරුද්ධව ශිෂ්‍යයා ගිහිල්ලා පැමිණිලි කරාට පස්සේ අර ගුරුවරයා කෙලින්ම නෑ දැන් ගුරුවරයාට එහෙම දෙයක් ඇත්තනම යනවා නම් මෙන්න මේ ක්‍රමවේදයක් ගුරුවරයා පාවිච්චි කරන්න වෙනවා. තමන්ගේ ජංගම දුරකථනය අරන් ගිහිල්ලා ඉස්සෙල්ලා වීඩියෝ කරගන්න වෙනවා. මොකද ඊට පස්සේ දැන් ඇත්තටම මෙහෙම දෙයක් වුණා. ළමයා කියන්නේ මිස්ටර් පාසලක එහෙම දෙයක් වුණා. එතකොට ළමයා ඒ දෙන්න කියනවා නේ අපි දෙන්න එහෙම දෙයක් කරුවේ නෑ. හරිද? යනවා අධිකරණයට හරිද? අපි කියන නීති අමුවට යනවා. ගිහිල්ලා ඔප්පු කිරීමේ සාක්ෂියක් අර ගුරුවරයාට තියෙන්න ඕනේ. එතකොට එහෙම වුණොත්. දැන් මෙහෙමනේ මේ ප්‍රියා දැන් මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් අපි බලන්නේ කොහොලන ඒ ප්‍රශ්نين බේරලා ඉන්නේ. ඔව්. අනිත් එක දැන් හැම කෙනාම බලන්නේ ඒකනේ. එතකොට මෙහෙමයි. දැන් මම කියන්නේ මේක අපි සමහර වෛද්‍යවරු කියනවා සමහර ඔවුන් කතා කරුවම අපිට සමහර පැතිකඩවල තේරෙනවා ඔව් ළමයාව මානසික හිංසනයටපත් කිරීම හොඳ නැහැ. නැත්නම් අපිත් කියනවා ඒක හොඳ නැහැ. නමුත් ගුරුවරයෙක් ළමයෙකුට දඬුවම් කරන්නේ ඇවිල්ලා මේ ළමයෙක් වැරද්දක් කරුවොත් කියන වැරද්දේ පෙළඹවා ගැනීම යකෝ දැනටත් ඉන්නවා පාසල් වල මේ පොඩි දේවල් වලට ගුරුවරුත් එක්ක ගහගන්න යන දෙමව්පිය ඉන්නවනේ. ඉතින් මේ කීපටම මාධ්‍ය වාර්තා කරලා තිබුණා ගුරුවරයාත් එක්ක ගැටුම් ඇති කරගෙන තිබිච්ච අවස්ථා. ඔව් ඒක නිසා මොකද මේ නීති රීති ගේන එකෙන් වෙන්නේ වෙන මොකුත් නෙමෙයි. මේක වෙන්නේ මොකද අර පණින රිලවට ඉනමුන් මදිනවා වගේ පාදින වගේ සීන් එකක් තමයි වෙන්නේ. මොකද එහෙම වුණොත් වෙන්නේ අපිට දැන් මේ ඇත්තටම ඔබතුමාලා වසර පහ කියන්නේ අපි කියන්නේ ඔබතුමාලාගේ කාලය තව වසර 5කට ආවත් අපි වසර 10ක් කියලා. දැන් මේ කාලය තුල ඔබතුමාලා මේ ගන්න තීරණ මත මේක ජනප්‍රිය නොවන තීරණ. හරිද? ඉතින් මේකේ ඇත්තටම අර අපි කියන හයිටිය පැත්තට ගියොත් මොකද වෙන්නේ? හයිටිය පැත්තට ගියොත් ඉතින් මෙලට වෙන්නේ දැන් ඒ තියෙන තත්ත්වය බලා ගන්න පුළුවන්. අපි කියන්නේ අපි අනේ දෙයියාම්දුරනේ ඒක නම් වෙන්න එපා. අර මොකද අපිට හයිටියක් කරගන්න මේක ඕනේ නැහැනේ. අනිත් අපි ඔබතුමා විශ්වාස කරනවා. අපිට විශ්වාස කරන්න ඉන්නේ ජනාධිපතිවරයානේ ඔබතුමානේ අපිට කියන්න වෙන්නේ. ඒක නිසා අපි ඔබතුමාගෙන් නැවතත් කාරණක ඉල්ලීමක් කරන්න වෙන මුකුත් නෙමෙයි. අපි මේක කරන්න දෙන්න එපා. මේක සංශෝධන ගේන්න. හොඳයි කියන්නේ අර ළමයාට පහර දීම් සහ ළමයාකට අඩත්තේට්ටම් කිරීම වැනි ඒ දේවල් වලට ඔබතුමාලා මීටදී කතා බහ කරලානේ ගුරුවරුත් එක්ක දැන් සාමාන්‍යයෙන් මේ වගේ ප්‍රශ්නයක් එනකොට රටේ ඉන්න ප්‍රධානියා ටග්ගල දෙන ඔළුව දාලා බලන්න ඕනේ නේද? ඔබතුමා මොකද ඒ රටේ හැමෝම දැනගෙන එතුමා දන්නේ නැති වුණාම එන ප්‍රශ්නයක් එනවා. ඒක නිසා අපි මේ චෝදනා කරනවා නෙමෙයි. අපි කියන්නේ පොළට කනකට ඇහුන් නැත්තම් හරි නොදන්නව නම් හරි මේක බලලා හරි මොකක් හරි කරලා මෙතන මේ රටේ වෙන්න තියෙන මේ එන්න මේ සංස්කෘතිය නැති වෙනවා. අනිත් එක අපි කතා කරන මූලික හේතු වෙන්නේ ජනාධිපතිතුමනි වෙනම කතන්දරයක් නෙමෙයි. මොකද මේ සංශෝධන දෙකම හයිටි රාජ්‍යය ඇති කරපු දෙකක්. මොකද කියන්නේ අර අධ්‍යාපන සංශෝධනයක් තියෙනවා. එතකොට ළමයින්ගේ කියන්නේ කාන්තාවන්ගේ කතන්දරෙත් එනවා. කියන්නේ මද්‍රව්‍ය සම්බන්ධ කතන්දරෙත් තියෙනවා. ඊට අමතරව මේ ලිංගික සාමාන්‍ය ගණිකා වෘත්ති සම්බන්ධිත නීතිනවා. ඒක නිසා අපි මේ කතන්දර දෙකත් එක්ක තමයි අපිට ඇත්තටම මේ මාතෘකාවට අපි එන තීරණය කරුවේ. ඒක නිසා අපි කියන්නේ ඒකයි අපි ඔබතුමාට නැවතත් වැදලා කියනවා මේක කරන්න එපා. මේක කරන්න මේක වෙන ක්‍රමවේදයක් බලන්න මේ දෙක නම් ගේන්න දෙන්න එපා. මොකද මෙහෙම ගියොත් එහෙම ලංකාවට ඇත්තටම වින්නහිය නැවත කොට ගන්න බැරි වෙනවා. බැරි වෙයි මොකද අපේ රටක් කියන රටේ අනාගතය කියන දරුවෝනේ. මොකද අපි දරුවෝ ටිකට මොකද අපි පාසල් යන කාලේ අපිට හොඳට මතකයි අපේ දෙමව්පිය සහ අපේ මාමලා අපිට තරවටු කරුවේ අපි අරක්කු සිගරට් බොයි කියලානේ අපි පස්සෙන් එළිය. දැන් ඉන්න දෙමව්පියන්ට තියෙන ගැටලුව තියෙන අරක්කු සිගරට් බොන එක නෙමෙයි කුඩු ගායිද ගංජා ගායිද අයිස් ගායිද කියන එක. දැන් ඒ වගේ වාතාවරණිකුත් තියලා මෙච්චර මේ වැටවල් බැඳලා මේ ඔක්කොම කරලා ඉවරලා. නමුත් දැනටත් මේ දේවල් කරලා ඉවරලා මේ දේවලුත් ඇතුළේ වෙනවා නම් යකෝ මෙහෙම මුන්ට මේ ළමයි මේ කරන්න කට්ටියටම මචං මේ ටික දුන්නොත් කොහොම වෙයිද? නෑ මම කියන්නේ ප්‍රියා මෙහෙමයි. සාමාන්‍යයෙන් ඉස්කෝලේකට යවනවා නම් ගුරුවරයෙකුට දඬුවම් කරන්න ඉඩ දෙන්න. නැත්තම් වරදක් හදන්න බෑ. අන්තිමට වෙන්නේ මේ ළමයිට
හොඳ නරක කියන දේ දන්නේ නැතුණාට පස්සේ තමන්ගේ අම්මට තාත්තට උස්සන්නට වැඩිය එහා යන්න පුළුවන්. සමහරට මේ නීතිගත කරන ඒ නීති ගේන අයගේ පුද්දරුවෝ යන්න පුළුවන් ඊට එහා. ඔව් ඉතින් ඔව් තමන්ටත් තමන්ගේ මේක වෙන්නේ ප්‍රියකට උඩ බලාගෙන කියලා ගහනවා සින්න. ඔව් තමන්ගේ ගෙදරත් ওই දේ කතන්දර වෙන්න පුළුවන්. මොකද හේතුව ඒක නිසා අපි 99%ක්ම රටේ හරක් ටිකක් බිහි කිරීමක් තමයි වෙන්නේ. මොකද එහෙම වුණොත් වෙන්නේ මොකද නෑ මෙච්චර ගහන සැලැස්මක් ප්‍රියම දැන් අධ්‍යාපනයේ පැත්තෙන් වැඩ මේ අරගෙන යනවා. හරිද? සෑහෙන මහන්සි වෙන අධ්‍යාපනයේ පැත්තෙන් දරුවන්ගේ. ඊට අමතරව රටේ සංවර්ධනයේ පැත්තෙන් සෑහෙන මහන්සි වෙනවා. දැන් හයිවේ නතර වෙලා තිබුණා නෑ අපි මේ ඒවත් එක්ක මම කියන්නේ. ඔව් නෑ අපි මෙහෙම කතා කරමුකෝ. දැන් අපිට ඇත්තටම මේ මම කියන්නේ දැන් අපිට මේකේ අපි කතා කරන්නේ වෙන දෙයක් නෙමෙයිනේ. අපි මේ දරුවන්ගේ සම්බන්ධව දරුවන් සම්බන්ධව තමයි මම කතා කරන්නේ. සාමාන්‍ය දැන් නැවතිච්ච දේවල් නැවත පටන් අරගෙන තියෙන රටේ උන්නතිය උදෙසා. ඒතර ඒවන් උන්නතියක් උදෙසා පටන් ගත්ත දෙයකින් විශාල වෙනසක් දැක්ලා හරි පටන් ගත්ත දෙයකින් අන්තිමට වෙන්නේ මේ සුළු දෙයක් නිසා සුළු නීතියක් නිසා සියල්ල කඩාපැලෙනවා. අනිත් එක තමයි මට තියෙන මූලිකම ගැටලුව වෙන්නේ මේ රටේ මීට වැඩි දැවැන්ත ප්‍රශ්න තියෙනවනේ. දැවැන්ත ප්‍රශ්න තියෙනවනේ කතා කරන්න පුළුවන්. මොකද ජනතාව පීඩාවටපත් වෙලා තියෙනවා. ජනතාව තාම පීඩාවෙන් ඉන්නේ. දැන් ඇත්තටම මේ සංශෝධන වලට කාලය යොමු කරනවට වැඩිය මේවට වැඩිය කතා කරන ගොඩක් දේවල් තියෙනවා රටේ. අර මේ ඇයි මේ මෙච්චර මං හිතන්නේ ඒකයි මේක මේ අර මේ ප්‍රියා කලින් කතා කරපු සාකච්ඡාවත් එක්ක දේශපාලන සම්බන්ධව සාකච්ඡාවත් එක්ක මම කියන කෙතනකී අර නීතිය ඉඳලා හැදෙන්න ඕන කියන කාරණාව. හැබැයි නීතිය ඉඳලා හැදෙන්න ඕන හැබැයි මේ මෙව්ව නෙමෙයි. ඔව්. අනිත් එක තමයි දැන් අපි කතා කරන්නේ වෙන දේවල් නෙමෙයි. අපි මේ රට ඇතුලේ මේ රටේ මේ දේවල් කරන්න එපා කියලා කියන්නේ මෙහෙමයි. ඔබට හොඳට මතකයි දැන් අපි කියමු අඩුම කාලෙක ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හිටපු එතුමාට යන්න වුණානේ. එතුමාට යන්න වෙන්න තීන්දුව අපි ඔබතුමාට කියන්නේත් ඒකයි. එතුමා ගියේ වෙන මොකුත් නෙමෙයි. එතුමා ගන්න එක්තරා තීන්දුවක් ඒ තමයි කොවිඩ් වසංගතයෙන් පස්සේ කියන්නේ රට වැටිච්ච වෙලාවේ එතුමා තීන්දුවක් ගන්නවානේ මේ මොකද පොහොර රට ඇතුළට ගෙන්නන්න නැති වීම එතුමා ගන්නවානේ. එතුමාට මූලිකවම එන්නේ ඔතනින්. එතුමා කියනවානේ මම ගන්න තීන්දුව ඇවිල්ලා මේ මොකද ජනප්‍රිය තීන්දුව නෙමෙයි කියලා. අන්න එතුමා පළවෙනිම එතුමා එතනින් කියන්නේ එතුමාට පළවෙනිම එතුමාව තමාම කපා ගන්න ප්‍රධාන තැන එතන. ඒ කියන්නේ ඇනගන්න තැන. දැන් එතකොට මෙතන දැන් මේ වෙන දෙයෙන් වෙන්නේ අන්න එතන තමයි අපි කියන්නේ අන්න එතුමා ඇනගන්නවා පොහොර නවත්තලා. නමුත් එතුමා ජනතාව පැත්තෙන් බලනවා. හරිද? ජනතාව පැත්තෙන් බැලුවා රයිට් ඇත්ත. පිළිකා වැඩිපුර වැඩි වෙනවා. මේ කතන්දරත් එක්ක මිනිස්සු ලෙඩ වෙනවා, ළමයි මැරෙනවා, මිනිස්සු මැරෙනවා, පිළිකා හැදෙනවා ඇත්ත. ඒක හොඳයි. නමුත් එතුමාගේ අර කියනවානේ දැන් ඒ කාලේට ඔබින විදිය නෙමෙයි එතුමා තීරණ ගත්තේ. අන්න ඒක තමයි එතුමාට උනේ. මොකද ඒකේ පසු කාලේ අපි ගමු දැන් අපි ගමු එක්තරා දිස්ත්‍රික්කකින් එතුමා පටන් ගත්තා. හරි. අන්න එතකොට හරි මෙන්න මේ දිස්ත්‍රික්කේ අපි මෙන්න මේ කිසි පොරක් නැතුව මෙන්න මේ විදියට අපි මෙන්න මේ රසායනික පොර ගන්න නැතුව මෙන්න මේ වැඩ කරන්න කියලා එතුමා තීරණ ගත්තා නම් අන්න එතුමාට ගේම ගහගෙන යන්න තිබ්බා. ඉතින් ඒක නිසා එතුමා පරාජය වෙන්න මූලිකම පටන් ගන්න එතනින්නේ. ඔව්. ඉතින් ඒක නිසා අපි ඔබතුමාට කියන්නේ අනේ අපි කියන්නේ මෙහෙමයි. මේ ඔබතුමා විශ්වාස කරන මේ රටේ ජනතාව විශ්වාස කරනවා. තාමත් විශ්වාසයෙන් ඉන්නවා. ඒක ඔබතුමා 3න් 2කුත් දෙනවනේ. හරි දීලා ඔබතුමා ජනාධිපති කරලා ඔබතුමා 3න් 2කුත් දෙනවා. දැන් ඔබතුමා බලේ ඉන්නේ. අනේ ඔබතුමාට අපි කියන්නේ මෙහෙමයි අපිට වැඩි මේ කතා කරන කට්ටිය ඉන්නවනේ මේක. දැන් මෙහෙම දෙයක් තියෙනවා ප්‍රියා. දැන් සාමාන්‍යයෙන් රටේ නීතියක් සම්පාදනය කරාට පස්සේ ඒ නීතිය පාර්ලිමේන්තුවට ඇවිල්ලා 150 ගණක් සම්මත කරාට පස්සේ සමහර 3න් 2 නේ ඉන්නේ නේ. 3න් 2 සම්මත වුණාට පස්සේ සාමාන්‍ය ජනාධිපති බලන්න ඕනේ. ජනාධිපතිගේ අනුමැතිය ඇතුව තමයි ඉතින් එහාට කරගෙන යන්න ඕන සෑම නීතියක්ම. නමුත් මේ ගෙනාපු නීතිය ගන්න අපි මෙහෙම කනගාටු වෙනවා. ඔව් අපි මෙහෙම ඉල්ලීමක් කරමුද? මගේ දරුවෙක් නම් ප්‍රියා මම ඉස්කෝලේට යවන්නේ නැහැ ප්‍රියා මම ගෙදර තියලා හරි උගන්වනවා. අපි මෙහෙම ඉල්ලීමක් කරමුද? ඊට ගොන් හරියක් වෙන දැනින් නතර වෙනවා. අපි මෙහෙම ඉල්ලීමක් කරමුද? නෑ විපක්ෂෙත් මේක ප්‍රශ්නයක් කරගන්න එපා. කිසිම ප්‍රශ්නයක් මේක දේශපාලන වාසි ගන්න හදන්න එපා මේකේ. අපි කියන්නේ මෙහෙමයි ජනාධිපතිට විපක්ෂ තරහමරා තියෙන්න පුළුවන්. ඒක තියෙන්නේ අර පාර්ලිමේන්තුව ඇතුලේ විතරයි. අර මේ ළඟදී අරුණා මන්ත්‍රීතුමා කියන්නේ මේ එළිය ඇවිල්ලා අර කිව්වා කියලා මචං පොඩ්ඩක් සැරට කතා කරුවා කියලා එතුමා කියනවනේ ඉතින් ඒ වගේ නිසා මම කියන්නේ මේකයි.
මේක පොඩ්ඩක් ඔයගොල්ලෝ ඒ දේශපාලන ඔයගොල්ලෝ යාළුවෝනේ. ඒගොල්ලෝ යාළුවෝනේ තියෙන නිසා ඔයගොල්ලෝ යාළුවෝ ටික එකතු වෙලා මෙන්න මේකට මොකද්ද කරන්න කියලා පොඩ්ඩක් සාකච්ඡා කරලා බලලා කරන්න. හැබැයි දැන් ඉස්සර වගේ මිනිස්සු නම් මේ පක්ෂ වෙනුවෙන් කියලා දිහා එන කොටා ගන්නේ නැහැ. එහෙම තමයි. ඒක නම් පිරිසක් ඉන්නවා. ඉන්නවා. එන්නේ මිනිස්සු බුද්ධිමත් වෙනවා. හැබැයි රට යන පැත්ත පොඩ්ඩක් අවුල් වෙනවා. අපි අදත් අර දෙයියන්ගෙන් අර ඉල්ලීම දෙයියන්ගෙන් ඉල්ලන්න එපා. දෙයියන්ගෙන් ඉල්ලන්න ගිහිල්ලා තමයි ඔය එකපාරක් දෙයියන්ගෙන් ඉල්ලලා තමයි දැන් මේ කිලෝගෙන දෙන්නේ. දැන් ආයි ඉල්ලන්න ගියොත් ඔය තියෙන එකත් තව නැත්තර නැති වෙනවා. දෙයියන්ගෙන් ඉල්ලන්න එපා. දෙයියන්ගෙන් දැන් ඉල්ලන්න එපා. මොකද දෙයියන්ටත් දෙන්න බෑ. දැන් දෙයියන්ටත් අපිට දෙන්න වෙලා තියෙන මට්ටමක් තියෙන්නේ. මේ ඒක නිසා අපි දැන් දෙයියන්ගෙන් ඉල්ලන්න ඕනේ. අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලමු නේ. ඔව්. හරි එහෙනම් අනේ අතිගරු ජනාධිපතිතුමනි මේක ගැන හොඳට කතා බලලා අනේ අගමැතිතුමිය ඔබතුමීටත් අපි කියන වැඳලා කියන්න. අනේ මේ ගැන පොඩ්ඩක් ඔයලා බලන්නකො හයිටියට වෙච්ච දේ බලන්නකො. ඔබතුමිය කියන්නේ ඔබතුමියෙන් අපි කියන ඔබතුමියටත් කියනවා ගරු ජනාධිපතිතුමාටත් කියනවා හයිටි රාජ්‍යයේ වෙච්ච දේ බලන්න ඒ සංශෝධනත් එක්ක බලන්න. රටේ ප්‍රධාන දෙන්නද කියන්නේ මේ. ඔව් අනේ බලන්න. ඉතින් ඒක නිසා අපි රටේ අර ජනතාවටත් අපි බලන කට්ටියටත් අපි අර කියනවනේ. ඔව්. බලන කට්ටියට දෙයක් අපි කියනවා. ඒ කියන්නේ ඉස්සෙල්ලා ප්‍රියම මට මේක නතර කරන්න හිතෙන්නේ නැහැ නේ ප්‍රියම මොකද මේ? නෑ අපිට කාලයත් එක්ක බලමු මේක ගොඩාක් කතා කරුවාමත් බලන එක්කනට පොඩි අවුලක් එනවනේ. කාලයත් එක්ක අපි නිසා මේ එහෙනම් මෙන්න මේ ඉල්ලීම් ටිකත් අපි ඉල්ලුවා නේ. මොකද හේතුව දැන් මේ ලංකාව හයිටි රාජ්‍යයට වෙච්ච සිදුවීමකටම පත් කරන්න එපා. මොකද ලංකාව නැතුන ලංකාවේ ගොඩක් ගන්නව බැරි වෙනවා. ඒක නිසා මේ ගෙනාපු නීතිය මේ ගුරුවරුන්ට දඬුවම් කරන්න මේ ළමයින්ට දඬුවම් කරන්න බෑ කියන නීතිය සම්මතම ප්‍රධාන වශයෙන්ම අරගන්න ගියේ. මොකද එහෙම වුණොත් දරුවන්ගේ මොළ විකෘති වෙලා ඊට පස්සේ ඉතින් එහාට වෙන දේ ගැන නම් උඩින් දෙයියොන්ටවත් කියන්න බැරි වෙන මට අනිත් එක තමයි දැන් ඔබතුමාලාට එහෙම නීතියක් ගේන්න ඕනෙම නම් ඔබතුමාලා නැවත දෙන්න ගුරුවරයාට මෙන්න මේ ක්‍රමවේදයෙන් තමයි මෙන්න මේ විදිහට දඬුවම් කරන්න පුළුවන් මෙන්න මේ කරන්න පුළුවන් ක්‍රමවේදය උන්ට දෙන්න නේද? මොකද ඇත්තටම මේ ගුරුවරුත් අසන්නයි දැන් අන්තිමට වෙන්නේ ගුරුවරයා එක පැත්තක ඉන්නවා ළමයා තව පැත්තක ඉන්නවා. මොකද අර ගුරුවරු කල්පනා කරනෝනේ අකෝ මම මොකටද මේ අනුන්ගේ උන් හදන්නේ මගේ එක මං ගෙදර ගිහිල්ලා දාගන්න මොන බම්බුවටද මං උන් හදන්නේ මගේ සබ්ජෙක්ට් එක මම කරුවා මගේ පීරියඩ් එක මම කරුවා මම ගෙදර ගියා. අයි අත්තලා මාසයක් කිරකා ඉරේ ඵලයක්. හරිද? දැන් මෙහෙම අපි දැන් සාමාන්‍ය මොන්ඩෙසෝරි කාලේ ඉඳලා පටන් අරගෙන අපි උසස් අධ්‍යාපනය ලැබෙන එනකම් ගුරුවරුන්ගෙන් කුටි කාලා තැරිලා පොඩි වෙලා මටත් තියෙන ප්‍රියා මේ ගහපු පාරවල් තාම තියෙනවා. මට මේ පෙන්නන්න විදිහ නැහැ ඒකට. එපා මම පෙන්නන්න එපා. වහයි ගහපු පාරවල් පෙන්නන්න මෙතන. නමුත් අපි මේ ගුරුවරුන්ට ඊතරම් ආදරේ. ඒ ගුරුවරු අපිට මේ මාර්ගේ පෙන්වන නිසා තමයි අද අපි කුඩුකාරයෝ ගංජාකාරයෝ විතර මත්ද්‍රව්‍යයට ඇබ්බැහි නොවි අද සමාජයේ කැතනාමයක් නොගෙන ඉස්සරහට අපි ඇවිල්ලා තින්නේ ගුරුවරු අපිට දණ්ඩ නීති සංග්‍රහය ගුරුවරුන්ගේ දණ්ඩ නීති සංග්‍රහයෙන් අපිට සංග්‍රහ කරපු නිසා. මොකද ඒක ඇත්තටම බැලුවොත් ඒ දවස්වල හිටපු ගුරුවරු සහ දැන් ඉන්න ගුරුවරු අතර ගත්තොත් 150ක පොඩිනේ ලොකු වෙනසක් තියෙනවා. මොකද අපිට උගන්වපු ගුරුවරු අපිට හැම වෙලාවෙම අපිට උගන්වන්න උත්සාහ කරුවේ. මොකද මේ ගුරුවරයා අපිට දෙන්න උපරිම දෙන්න උත්සාහ කරුවා. මට මතකයි අපි ගණිතයේ සර් මේ පොතේ ලියලා නැත්තම් පොත යනවා නිකන් අර කා ගාලා වගේ පොත යනවා උටි චිටි ගාලා පොත හැපෙත්. ඒ පොත අවුල ගන්න ආයෙ දුවන්නවා. එතකොට ඔයාගෙන අපි විදුහල්පතිතුමා හිටියේ නිහාසල් කියලා. ඉතින් අපි කොහමද එතුමා අපි ඉස්කෝලේ හිටපු ආදීශියෙක් තමයි අපි ගම නන්දසාර විද්‍යාලේ. මේ ඒකේ හිටපු ආදීශියෙක් තමයි එතුමා විදුහල්පති වෙනවා. විදුහල්පති වුණාම අපි වැඩිපුරම බයි එතුමාට තමයි. ඉතින් එතුමාගේ කුඩේ පැත්තට වියලා එන්නේ. එතුමා ඈතින් නැගෙනකොට අපි පට්ට බයයි. හරිද? අනිත් ඒ තවස කෙනෙක් හිටියා මේ අපිට දඩුවම් කරන පොල්ල වෙච්ච මහත්තයා. හරිද? පොලිම යන්න ඕනේ මෙහෙම. හරිද? පොඩ්ඩක් අරගෙන බැන්න ගන්න කෙලින්ම ගැහුවා. ඊට පස්සේ ඉවරයි. දැන් මේ අපි කියන්නේ ඒකයි. මොකද අපි ගුටි කාපුවා අපි මේව කරපුවා ඒ ගුරුවරු අපිට ඒ විදිහට කරපු නිසා තමයි අද අපි සමාජයේ නීති විරෝධී වෙල නොකර තවත් එකක් තියෙනවා ප්‍රිය කියන්නේ. ධන ගස්සලා මේ බොරළු ගොඩේ ධන ගස්සලා විද්දනවා. ඒවකට ගත්තු සමහරු තීරණ ඒ කාලේ තුල අපි ගිහිල්ලා ගෙදරට ගෙවුවත් මෙන්න මෙහෙම කියලා නේද ගුරුවරු ගහන්න උගන්නන්නේ ඈ උඹලා හදන්නේ නේ ගහන්න. හැබැයි කමල් මෙහෙම එකක් තියෙනවා මම ඒකට විරුද්ධයි. මොකද හේතුව තමයි දැන් ඒ කාලෙදි විච්ච මේ දඬුවම් මේ කාලේට ඔබින්නේ නැහැ. මොකද දැන් මේ කාලේ තියෙන්නේ කතන්දර වෙනයිනේ. මොකද දැන් ඉන්න සමාජයත් එක්ක මේක නෑ. ඒක ක්‍රමවේදයක් තියෙනවා. මොකද ළමයාගේ මානසිකත්වය බලන්න ඕනේ. අද ඇවිල්ලා හරි අමුතු සමාජයක් දැන් ළමයෙක්ව දනගත්තලා ඇව්වට පස්සේ ඌට නම් වැටෙනවා ඌට මඩ ගන්න පුළුවන් කියලා අන්තිමට ඒ ළමයාට සිවිදි විහානි කරගන්න තත්ත්වෙට මේපත් වෙනවා. ඇත්තටම ළමයි මේ
ගුරු දඬුවම් කරපු නිසා කියලා සියදිවි හානි කරගෙන ඔව් ඒක නිසා දැන් ඒ කාලේ කරපු සමහර දේවල් තියෙනවා ඔබින්නේ නෑ ඇත්තටම ඒව කරන්න ඕනේ නෑ මේ සාමාන්‍ය විදියට අර ගුරු මේ කරගෙන ගියපු විදියට හත්තිලගු මේ කරගෙන යන දුර නම් ඉවරයිනේ ඔව් මේ බම්බුවක් ගෙනල්ලා මොකද්ද මේ වෙන කරන්න දේවල් නැතුවර කරනවා වගේ තනික ආందోලනයක් වෙලා තියෙන්නේ මේ පක්කර දැන් අර හේතුව නෑ ඇත්තටම කාලෙන් කාලෙකට එක මාතෘකාවක් ගේන්න ඕන කමට කියනවාද කියන එකත් පොඩි සැකයක් එනවා එතකොට එහෙම නැත්තම් වෙනත් රටක හැබැයි මම ඔබ කියනවා නැත්තම් ඇමරිකාවෙන් ගෙනාපු ගේමක්ද කියලා පොඩි එනවා පොඩි සැකයකුත් එනවා ඒක නිසා මේ අපි දන්නේ නැහැ මොකක්ද ඇත්ත තත්ත්වය කියලා ඇත්ත තත්ත්වය දන්න පුදුමාලනේ ඉස්සෙල්ලා අපිට කියන්න තියෙන තාර හයිඩ් රාජ්‍ය සම්බන්ධව පොඩ්ඩක් අධ්‍යයනය කරලා ඉන්න අධ්‍යයනය කරාට පස්සේ සංසන්දනය කරලා බලලා මුල්ලෝ තීරණ ගන්න හැබැයි රටේ ළමයි අනාගතේ නම් අඳුරු කරන්න එපා ඉතින් අපි මේ වීඩියෝ එක බලන කට්ටිය නිතරම එක දිගට අහගෙන ඉන්න බෑ කියන්න දේවල් රසයි ඉතින් වීඩියෝ බලන අයට අපි ඒගොල්ලන්ගෙන් ඉල්ලනවා මේ channel එක බලලා හොඳයි නම් අපි ඔයාලගෙන් බලාපොරොත්තු වෙනවා ඔයාලගේ හොඳ නරක අපිගේ කියන දේවල් හොඳ නරක තියෙනවා නම් ඒවා කමෙන්ට් එකක් විදියට දාලා ලයික් එකක් දාලා අපේ channel එකට පොඩ්ඩක් share කරලා ඒක subscribe කරලා අපිට සහයෝගයක් දෙන්න කියන ඒ ආදරණීය ඉල්ලීමත් ඇතුව ඉතින් අපි ඔයගොල්ලන්ගේ සමුගන්නවා. ඔව් ඒකට ඉස්සෙල්ලා කියනවා බනින්න ඕන කට්ටියට බනින්න. හරිද? ඕන විදියකට බනින්න කිසි ගැටලුවක් නැහැ. බලලා බනින්න. හරිද? බනින්න පුළුවන් නම් මේක අපි රටක් විදියට අපි මේක දැනුවත් කරලා අපි මේක බේරගමු. රටක් විදියට අපි ඉස්සරහට යමු අයිතියක් නොකර අපි මේක දෙයනේ කියලා මේව දෙයක් වෙන්නේ නැතුව අපි මේක හරියට කරගෙන යමු කියලා ඉවරලා තමයි අපේ පරමාර්ථය. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා රටට බන්ධනයක් කරලා ඔය වගේ ප්‍රශ්නයක් තියෙනවා නම් පොල් ගෙඩිය අපි දෙනවා නිකන්. ඒ කපන්න. ඔව් පොල් ගහන්න නම් යන්න එපා මේක. පොල් නම් ගහන්න එපා පුතේ පොල් ගන්න. පොල් ආයි ගණන් ගියා ඒක නිසා පොල් ගහන්න එපා. පොල් කපන්න. රටට බන්ධනයක් කරලා තියෙනවා ඒක නිසා මේ ප්‍රශ්න කියන කවුරු හරි ඉන්නවා නම් මේ පොල් ගෙඩිය අපි දෙනවා නොමිලේ. හරි එහෙනම් කපා ගන්න. ඉතින් අපි කියපු විදිහට ඉතින් මේ channel එක subscribe කරලා සහයෝගය දෙන්න. එහෙනම් අපි මෙතන වැඩසටහන නිවා කරමු. එහෙනම් ඔබ සිල් දිනාට ආයිබෝවන් ජය වේවා. ජය වේවා.